මේ දෙක වසරේ 18 වෙනි පාඩම තමයි කරන්න යන්නේ. හරිද? ඔන්න දෙක වසරේ පොඩි බට්ටෝ ටික තමයි මේ වීඩියෝ එක බලනවා ඇත්තේ. හරි. එහෙනම් පුතේ ගන්නකෝ ඔයාලගේ පාඩම 18 වෙනි පාඩම. මොකද්ද 18 වෙනි පාඩම? සිංහල අලුත් අවුරුද්ද. මගේ පුතාලා කැමතිම කාල නේද මේ? ඔව් නේද? අපි අවුරුදු වෙනකොට කැමතිනේ. මමත් එහෙමයි. මාත් කැමති අවුරුදු කාලෙට. අවුරුදු එනකොට මේ අපි ඒ ගෙවපු අප්‍රේල් මාසේ අපි සමරන්න සිංහල අලුත් අවුරුද්ද. අන්න ඒ සිංහල අලුත් අවුරුද්ද ගැන තමයි ඔයාලගේ මේ පාඩමෙන් කියන්නේ. ඔන්න අපි බලමු. අලුත් අවුරුද්දට අපි අලුත් ඇඳුම් අඳිනවා. ඔව් නේද පුතේ? අපි අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අඳිනවනේ. ඔව්. ඊට පස්සේ කියනවා උත්සව පවත්වනවා. අපි තියනවා නේද අවුරුදු උත්සව එහෙම? අවුරුදු තරඟ, අවුරුදු ක්‍රීඩා එහෙමත් තියනව නේද? ඔව්. ඊට පස්සේ කියනවා අපි කාටත් හරි පුදුමයි. ඔව් නේද? මට නම් ගොඩක් හරිම සතුටුයි. අවුරුදු කාලෙට හරිම සතුටුයි මට නම්. පුතාලටත් එහෙම නේද? මං හිතනවා ඔන්න ඔව් කියලා. ඔන්න ඊට පස්සේ තෙල් මල් අරගෙන පන්සල් යනවා. අපි අවුරුද්දට පන්සල් යනවා නේද? මගේ පුතාලත් ගියා නේද මේ පාර? ඔව් අපි යනවා හැම පාරම. පුණ්‍ය කාලය කියලා තියෙන්නේ. නොනගතේ කියලා තියෙන වෙලාවට අපි හැමෝම තෙල් මල් අරගෙන පන්සල් යනවා. පන්සලේ හාමුදුරුවන්ට බුලත් දීලා වඳිනවා ඊට පස්සේ. ඔන්න ඊට පස්සේ ආයෙ කියනවා අවුරුද්දට නෑයෝ එනවා. එනව නේද? ඔව්. ඊට පස්සේ ඒ අයට කැවුම් කිරිබත් ආදියෙන් සංග්‍රහ කරනවා. අපි අවුරුදු කාලේට කැවුම් කිරිබත් කොකිස් එක જાතියේ කෑම වර්ග කැවිලි වර්ග හදනවනේ. ඔව් එන්නේ ඒ වගේ අපේ ගෙවල් වලට එන නෑදෑයන්ට ඒව දීලා සංග්‍රහ කරනවා. ඊට පස්සේ ආය මොනවද? අම්මටයි තාත්තටයි බුලත් දීලා වඳිනවා. තව මොනවද පුතේ අපි ආය කරන්නේ? තාත්තා අපේ හිස තෙල් ගානවා. අර හිස තෙල් ගෑමේ නැකතක් කියලා තියෙන්නේ. අන්න ඒ නැකතට තාත්තා අපි හැමෝගෙම ඔළුවේ හිස තෙල් ගානවා නේද? ඔව්. ඊට පස්සේ හිස තෙල් ගාලා මොකද කරන්නේ? නිරෝගීව ඉන්න ආශිර්වාද කරන එක තමයි කරන්නේ. හරි. ඔන්න පුතේ දැන් මේකේ මේ පාඩමෙන් ඔයාලට කිව්වේ ඔයාලා අවුරුදු කාලෙට කරන ඒවා. දැන් මේ හැමදේම මගේ පුතාලා කරනවානේ. ඔයාලට මේවා තේරුණානේ නේද? ඔව්. ඔන්න ඔයාලගේ පාඩමේ ඊළඟට කවියක් තියෙනවා බලන්න පුහුණුවට කියලා. මොකද්ද? වැඩිහිටියන් වඳින පුදන කාගෙත් සිත් සමගි කරන පුංචි අපට සතුටු ගැනෙන අවුරුදු ආවා අවුරුදු ආවා. වැඩිහිටියන්ට වඳින පුදන කාගෙත් සිත් සමගි කරන පුංචි අපට සතුට ගෙනෙන අවුරුදු ආවා අවුරුදු ආවා. ඔන්න පුතේ ඔයාලා මේ කවිය පාඩම් කරගන්න ඕනේ. හරිද? හරි. හරි පුතේ එහෙනම් මං ඊළඟ පාඩමේ එක එනකම් මගේ පුතාලා හැමෝටම තෙරුවන් සරණයි.